අයිබෝන් තුසන්. අයිබෝන්. ඉතින් මේ අද මොනවද විස්තර ඉතින්? අද විස්තරේ තියෙන්නේ මුලින්ම මම අද ඔෆිස් එකේ ඉඳලා පොඩ්ඩක් ඔෆිස් එකට පොඩි වැඩි දුරක් නෑ මම ගියා මේ මම පයින් ගියේ. යනකොට පොලිසිය ගොඩාක් ඉන්න වට වෙලා. එතන හොටෙල් එකක් තියෙන්නේ. හොටෙල් එක ඇතුළෙත් ඉන්නවා එළියෙත් ඉන්නවා. මම ඒ පාර පොඩ්ඩක් ඉතින් මටත් තියෙන පොඩ්ඩක් අවශ්‍යතාවය තියෙන මේ වගේ දෙයක් මම හොයලා බලනවානේ. බලනකොට මේ හොටෙල් එක ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතුමාට අයිතියක්ලු ඒක වට දාලා. ඔව් මම දැක්කා. පස්සේ තමයි මම හවස වෙනකම් මම මේ සමාජ මාධ්‍යයක් net fm එකේ YouTube channel එකේ දාලා තිබුණ විස්තරේ මම හිතුවා මට වඩා හොඳට ශ්‍රී ලාල්ගේ විස්තරේ සම්පූර්ණ දන්නවා. ඔව් මම ඊට පස්සේ මාත් එක මේ අර මාතෝක මේ net fm එකේදී අපි පොඩක් බලමුද? බලමු. පොඩක් බලමු කොහෙද ප්‍රනාන්දු නියෝජ්‍ය අමාත්‍යවරයාට අයත් හෝටලයක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ නීති විරෝධී යමක් තිබෙන බවට ලද තොරතුරකට අනුවයි. පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට ලද තොරතුරකට අනුව හිටපු අමාත්‍යවරයාගේ හෝටලයේ වටලා ඇත්තේ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය අධ්‍යක්ෂ රොහාන් ඕලුගල ඇතුළු කණ්ඩායමක් විසින්. කොළඹ 2 ලිලි වීදියේ පිහිටි මෙම හෝටලයේ තිබී කිසිදු නීති විරෝධී දෙයක් සොයා ගැනීමට නොහැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ. මෙම පරීක්ෂා කිරීම සිදුවන අවස්ථාවේදී නීතිඥවරුන් 6 දෙනෙකුගේ කණ්ඩායමක්ද සහභාගී වී තිබෙනවා. මෙම ස්ථානයේ පරීක්ෂා කිරීමේදී නීතිඥවරුන් 6 දෙනෙකු විසින් එම අවස්ථාව අධීක්ෂණය බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ. මෙම හෝටලයේ පරීක්ෂා කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් පරීක්ෂා කිරීමේ අවසරයක්ද ලබාගෙන මෙම කටයුතු සිදු කළ බවයි වාර්තා වන්නේ. කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ගරු මහේස්ත්‍රාත්වරයා විසින් ඉදි කරන ලද සෝදිසි පරින්තුවක් අනුව මේ ස්ථානයේ පරීක්ෂා කිරීම සඳහා වලාන කුෂාලාස්පන්දන ප්‍රහාරකයන් කියන දායකයන් අනුලා සම්පූර්ණ පරීක්ෂා කිරීම සිදු කළා. ඒ සිදු කරලා සැකකරිතු කිසිම කරුණක් මේ ස්ථානයේ නොතිබෙන බව ඒ උදවිය තහවුරු කර ගැනීමෙන් අනතුරුව මේ ස්ථානයේ ගතලා කියන අවස්ථාවේ ස්ථානීය කළමනාකරණ පරීක්ෂණ කරන තැනැත්තාගේ අදාළ සෝදිසි කිරීම පිළිබඳව කටයුතු කරලා ගැනීම පමණයි සිදු කරනවා. කිසිම ගැටලුවක් මේ පරීක්ෂණය තුළ තිබිච්ච බවක් ඒ අය හඳුනා ගැනීමක් හෝ මේ සම්බන්ධව ගැටලුසහගත තත්ත්වයක් වෙන බවක් තිබුණේ නැහැ. මම මේක හොයලා බැලුවා. මේ ආයුධ තියනවා කියලා තමයි හොයලා තියෙන්නේ. හරිද? මේකේ මේ ඕලුගල සර් මතකද ඔයාලා? මට නම කියනකොට මට අක් ගන්න වෙන කාරණා හිනා කියන්නේ මම ඕලුගල සර් මතකද ඔයාලට මේ? ඒ කියන්නේ මුකුත් අහුවෙලා නැහැ. අඩුම තරමේ අර කවුද හිටියේ මේ එයාගේ නම ඉෂාරා සිව්වන්දුගේ නංගි කෙනෙක් ඇතුළේ ඉඳලා අනේ ඕලුගල සර් මේ අපි අර ඒක පොඩ්ඩක් දාන්න. ඒක හොයලා බලමු පොඩ්ඩක්. ඉන්න බලන්න. හරි මේදී බස්නාහිර උතුර අපරාධ කොට්ටහසේ අධ්‍යක්ෂ රොහන් ඕලුගල මහතා දුටු සැනින් ඉෂාරා සෙව්වන්දී ඕලුගල සර් යයි කියමින් දිගු හුස්මක් ගෙන පිට කර තිබෙනවා. එහිදී ආ කෙල්ල කොහොමද යනුවෙන් පැවසූ රොහන් ඕලුගල මහතා නේපාල පොලිසියේ කාන්තා නිලධාරිනියකගේ සහාය ඇතිව ඉෂාරා සෙව්වන්දිව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. මට හිතුණා කවදා හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරෙස්ට් කරයි කියලා. මම මාස 7ක් තිස්සේ නේපාලේ හිර වෙලා ඉඳලා මට එපා වෙලා හිටියේ. මෙහෙම ඉන්නවට වඩා ලංකාවට එන එක සැපයි කියලා හිතුණා. ඒත් ලංකාවට ගියාම පොලිසියට අහුවෙන නිසා මෙහෙම හිටියා. යනුවෙන්ද අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ ඉෂාරා සෙව්වන්දි පවසා ඇතැයි පොලිසිය පැවසුවා. පරාද අඳුමතර මේ ගෑන් ළමයෙක් හරි කාමරයක් ඇතුලේ හිටියේ නම් ඔය ටික හරි යහ ගන්න තිබුණනේ. ඔය මේ ජොන්සන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ඒ වෙලාවේ මම හිතා හිටපු මන්ත්‍රීතුමා ඉඳලා තියෙන්නේ මේ උසාවියේ. ඒ ඇතුලේ තමයි කොහොම හරි මේක පැනලා තියෙන්නේ. මේක මරු වැඩක් වෙලා තියෙනවා. දුසා හරිද? මේකෙදි කොහොම හරි 100ක් විතර ඇවිල්ලා තියෙන පොලිස් නිලධාරී. හරිද? 100ක් විතර ඇවිල්ලා ලොකු ආයුධ ප්‍රමාණයක් තියෙනවා කියලා එහෙනම් එන්නේ නැත්නම් ලොකු ආයුධ ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි කොහොම හරි වෙන්නේ නැති. නැත්නම් 100ක් විතර බනාත බිල්ලුවේ අර තිබුණා වගේ. මොකද බලාන එකෙන් පැනලා තියෙන්නේ. එහෙම මේකක්. එතකොට මෙයාලට හොඳ වැඩක් කරලා තියෙනවා විශේෂයෙන් මේ හොටෙල් එකේ කළමනාකරණය නෑ හරි චෙක් කරන්න දෙන්න කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි ලෝයස්ලා එනකන් ඉන්න ඕනේ කියලා අර ලෝයස්ලා 6 දෙනෙක් පරීක්ෂාවක එතකොට මචං මරු වැඩක් කරලා තියෙනවා. ඒ ලෝයස් 6 දෙනා මේ ඒ ලෝයස්ලා 6 දෙනා මේ හෝටල් එක පැත්තේ කියලා හරි ඔයාලා චෙක් කරන්න අපිට ඔයාලා සැකයි. හරිද මචං මේ වෙන විදියට මචං සැක එක සාධාරණයිනේ. හරිද ඔයාලා මොනවා හරි දාන්න පුළුවන් කියලා පොලිසියට කියලා හරි 1 by 1 චෙක් කරන්න. හැබැයි නීතිඥ මහත්තයෙක් ඉන්නෝනේ අධීක්ෂණ යටතේ අපේ නීතිඥ මහත්තයෙක් ඉන්නවා. ඒතකොට සේවකයෙක් ඉන්නවා. ඔයාලා පොලිසිය ඕන කෙනෙක් චෙක් කරන්න. හැබැයි අපේ අධීක්ෂණ යටතේ. හරි එතකොට අර අපේ කතා කරන්නේ අසංග නීතිඥතුමා. මේ අසංග නීතිඥතුමා තමයි මට මේ කිව්වේ. මේ එතකොට එහෙම 1 by 1 මේවා කරලා ආයි කරලා කිසි දෙයක් තිබිලා නැහැ. හැබැයි දැන් ඔය වගේ දෙක තුනක්ම වුණා. ඒ ඔත්තුව කවුද දන්නේ දෙන්නේ. ඒක දැන් මට දැන් ඊළඟ මේ ආණ්ඩුවේ දේශපාලන
මර්ධනය සහ දේශපාලන මේ මොනවා හරි නිවුස් නේ ඔය හොයන්නේ නිවුස් හදන්න ඕනේ දැන් අරහේ මේ සලේ මහත්තයාගේ එක වැඩේ නෝන්ඩි වෙකින් ඉන්නකොට අලුත්යක් හදාගන්න ඕනේ එතකොට මේක මේ ඔය වගේව වෙන්න ඉඩ තියෙනවා ඉස්සරහට මේ ආණ්ඩුවේ බැරිකම නොහැකිය යාලගේ අර පුංචි පොලිස් රාජ්‍ය පාවිච්චි කරන වැඩනේ පළවත්තේ හරිද එතකොට මේ සමහර විට අර හොටෙල් අධිකාරිය සහ නීතිඥ මහතුරු නොහිටියනම් සමහරට වෙන මොනවා හරි තියෙන්න පුළුවන් වෙන්න පුළුවන් සැකයිනේ මචං තුවක්කුවක් කරි උණ්ඩයක් කරි අහු වෙන්න පුළුවන් හරිද එතකොට මොකද මේ ඔය වගේ හිටපු මන්ත්‍රී කෙනෙක්ට ඔය වගේ දෙයක් වුණා මේ පිළියන්දල පැත්තේ. ඇත්තටම මේ අපේ මේ විපක්ෂයේ මේ ආණ්ඩුව වේචනය කරන ආණ්ඩුවේ වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්න ඒ අයට මේ මෙතනින් හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන්. දැන් ඇත්තටම මේ දුස කිව්ව එකද හොඳයි. අපි මොකද්ද දන්නේ ඔහුගේ මේ නීති අපිට බැරිද සම්බන්ධ කරන්න? අපි පොඩ්ඩක් try එකක් දීලා බලමුද අපි? අපි නීතිඥ අසංග මහත්තයාව සම්බන්ධ කරලා hello නීතිඥ අසංග මහත්තයා අපි මේ පොඩි මේ රෙකෝඩින් එකක ඉන්නේ මේ අපි දැක්ක මේ නිවුස් එකක් යනවා මෙහෙම අර ජොන්ස්ටන් තුවාගේ හොටෙල් එකකට පොලිසිය මෙහෙම මේ එකක් කියලා. එතකොට මේ මහත්තයා ඕලුගල මහත්තයා ඕලුගල සර් ඔයා එනකන් කවුරුත් බලන්නේ. එහෙම කියන්න කවුරුත් ඉඳී නැද්ද? මේ ඇත්තම නීතිඥතුමා අපිට මේ අපි ඇත්තම ඔබතුමාට ගත්තේ විහිළුවක් කරේ පොඩි නීති කාරණයක් දැනගන්න. දැන් ඔය වගේ කවුරු හරි උසාවි නියෝගයක් එක්ක කවුරු හරි ආහම අපිට ගන්න පුළුවන් නීතිමය පියවර මොනවද? ඒ කියන්නේ දැන් ඕකෙදි හරි දැන් එහෙම නීතිඥ සහාය ලබා ගන්න පුළුවන්ද? ඒ කියන්නේ එයාලට කියන්න පුළුවන්ද නෑ ඔය ඉන්න සේවාදායකයෙකුට නීතිඥවරයෙක්ගේ සහාය ලබා ගැනීම සම්බන්ධව බාධා කරන්න කිසිම ආකාරයකින් විමර්ශන නිලධාරියෙකුට හැකියාවක් නැහැ. ඒ සම්බන්ධව නීතිඥවරයෙකුට ඉහළම බලයක් ලංකාවේ නීතිය ඇතුළේ ලබා දීලා තියෙනවා. එතකොට ඒ කවුරු හරි උසාවියක හරි ප්‍රශ්නයක් නැහැ අපි ඔයාලට මේක පරීක්ෂා කරන්න දෙන්නම්. හැබැයි අපේ නීතිඥ මහත්තයා එනකන් ඉන්න පුළුවන් කියලා ඒ ඉල්ලීම කරන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම සහාය ලබා දීමක් නේ. අපි ඕනෑම අවස්ථාවක අප සම්බන්ධව කරන විමර්ශනයකදී අපි සහාය ලබා ගැනීම සහාය ලබා දෙන්න ඕනේ විමර්ශන නිලධාරීන්ට. ඒ සම්බන්ධව නෛතික සීමාව ඇතුලේ සේවාදායකයෙකුට නැත්නම් ඕනම පුරවැසියෙකුට පියවර ගැනීම හැකියාව තියෙනවා. හරි එතකොට දැන් අර නිවුස් එකේ යන්නේ නීතිඥ මහත්වරු 6 දෙනෙකු සම්බන්ධ වුණා කියලා. ඒ නීතිඥවරු 6 දෙනා ඇත්තම සම්බන්ධ වුණේ ඒ කියන්නේ අර ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට අයිති හොටෙල් එක පැත්තෙන් නේද? ඔව් ඇත්තටම මේ එතනදි සිද්ධ වුණේ ඇත්තටම මේ අදාළ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා නිලධාරීන් 50කට 60කට වැඩි ප්‍රමාණයක් මම හිතන්නේ මගේ ගණනය කිරීමට ඉවරදි නම් ඇවිල්ලා හිටියා. ඉතින් ඇත්තටම මේ දැන් මේ වගේ අවස්ථාවක ඇත්තටම ඕනම පුරවැසියෙක් සැලකිලිමත් වෙන්න ඕන කියන කාරණාවන් කීපයක් තියෙනවා. දැන් අපි දකිනවානේ විවිධ තහනම් ද්‍රව්‍ය අපිට ඇතුල් කරලා අපේ දේපලක් තුල තිබිලා ඒවා හම්බුනාය කියලා සමහර වෙලාවට ඒවා අධිකරණ වලට ඉදිරිපත් කරනවා කියන චෝදනාවක් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට අපි දකිනවානේ විවිධ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධව ඒ වගේ දේවල් සම්බන්ධව මතභේදාත්මක කාරණා අධිකරණයට කියපුවම තියෙනවා මේ බඩු නැත්නම් මේ නීති විරෝධී ද්‍රව්‍ය මගේ පරිශ්‍රයට දාලා දෙපැත්තටම හොඳයිනේ නේ. දෙපැත්තටම හොඳයි. කියන්නේ අපි තියෙනවා දැන් අපි නීතිඥවරු කියලා කියන්නේ අතරම අධිකරණ නිලධාරීන් කොටස. එතකොට නීතිඥවරයෙක්ගේ කාර්යභාරය වෙන්නේ අධිකරණ නිලධාරියෙක් හැටියට යුක්තිය පසුතැවීමේ ක්‍රියාවලියට පූර්ණ සහයෝගය ලබා දෙන්න. හරි. එතකොට විමර්ශන නිලධාරියෙකු කටයුතු කරන ඕනේ යුක්තිය පසුතැවීමේ කාර්ය සඳහා. එතකොට ඒ දෙපාර්ශ්වයේම තමන්ගේ සීමාව ඇතුලේ වැඩ කටයුතු සිදු කරනවා නම් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. අංක 1. ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් අපි හිතන්නකෝ විමර්ශන නිලධාරියෙක් පරීක්ෂා කරන්න එන අවස්ථාවේදී විමර්ශන නිලධාරියට ඒ පරිශ්‍රය පරීක්ෂා කිරීම සඳහා උපරිම ඉඩකඩක් දීලා. හරිද? හැබැයි ඒක නිකන් කලබලයක් වඩ පත් වුණොත් මේක පොඩි අවුලක් තියෙනවා. හරි. දැන් උදාහරණයක් හැටියට අපි මම තනියෙන් ඉන්නවා මගේ ගෙදරට වෙලා. හරි. මගේ ගෙදරට වෙලා ඉන්නකොට විමර්ශන නිලධාරීන් එනවා 20ක් විතර. ඇවිල්ලා එක කට්ටියක් යනවා බාත්රූම් එකට, තව කට්ටියක් යනවා නිද්‍ර කාමරයකට, තව කට්ටියක් යනවා සාල්ලෙට. හැමතැනම යනවා. දැන් මට මේ නිලධාරීන් ගන්න ක්‍රියාමාර්ග මේ කට්ටිය බඩු මොනවා හරි නීති විරෝධී දේවල් දාලා ගන්නවද මොකුත් බලන්න බෑනේ. ඒ වගේ අවස්ථාවක ඕනෑම සේවාදායකයෙකුට බොහොම සුහදව
ඔය පැමිණිලි විමර්ශන නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා හැකියාව තියෙනවා මෙන්න මගේ පරීක්ෂේ පරීක්ෂා කරන්න අපි උපරිම සහයෝගය ලබා දෙනවා. හැබැයි මහත්මයා ඔබ පරීක්ෂා කරන එක එක්ක අපිට වීඩියෝ කරගන්න දෙන්න. හරි? එහෙම නැත්නම් ඔබ පරීක්ෂා කරන ස්ථානයට නිලධාරීන් ගොඩක් දාලා මේක අවුලක් ඇති කරන්න එපා. හරි? ඕනේ තරම් වෙලාව අරගෙන එක නිලධාරීන් අපි එක පුද්ගලයෙක් නම් ඉන්නේ. හරි? මම කියන්නේ ප්‍රායෝගික ඕනේ තරම් අපිට විසඳුම් යන්න පුළුවන්. රයිට් එහෙම උනේ නැත්නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ නේ. හරි අනේ බොහොම ස්තුතියි එහෙනම්. හරි හොඳ පණිවිඩයක් ඇත්තට මේක මේ ඒක තමයි අපේ අයට මේ මොකද දැන් ඇත්තටම අපිට උනත් අපිට නේ අපේ හිතවතෙකුට ඕන කෙනෙකුට වෙන්න පුළුවන් මොකද මර්ධනය මතින් තමන්ගේ ආණ්ඩුවේ සුරක්ෂිතභාවය රැකගෙන තමන්ගේ නොහැකියාව බැරිකම තමන්ගේ අඩුපාඩු මේ වහගෙන ඉදිරියට යන්න හදන මේ කණ්ඩායමක් ආණ්ඩු කරන වෙලාවේ අනිවාර්යයෙන්ම දේවල් ඉදිරියට තව වෙන්න පුළුවන්. අපි මේක දැනුවත් වීම අපේ අනිත් අයටත් හොඳ පණිවිඩයක් මේ